දැන් අද වර්තමානය වෙනකොට තරුණ කලාකරු රැසක් ඉන්නවා. දැන් නාදගම ඔබ නාදගමේ සමාජිකයෙක් නාදගම තුළ වුණත් ගත්තොත් සුපුන් පෙරේරා, රිද්ම වීරවර්ධන, දනිත් ශ්‍රී, මෙතුන් සුදුවැලිකන්දගේ, එතකොට දිනූපා, එතකොට ඒගොල්ලෝ නාදගම පැත්තෙන් ඉන්නවා. එළියට આવුත් එහෙම සනුකලා, එතකොට නදිමාල්ලා, සජිත් ඇන්තනීලා, මේ කාංචනාලා මේ ලොකු පරාසයක් මේකට බිහිවෙමින් පවතිනවා. මොවුන් ඔක්කොම ඉතාමත්ම දක්ෂ ගායක ගායිකාවන්. හදාරලා ඉන්නේ ලේසි නෑ. ඇත්තටම ඔබට ඒක දැනෙන්නේ කොහොමද? ඒ කියන්නේ මනුවේ එහෙම වටපිටාවක් තියෙද්දි අපිත් තව ඉන්න තැනින් ඉන්ස්පයර් වෙනවා මීට වැඩි තව මොකක් හරි දෙයක් කරන්න ඕන කියලා. ඒ හිතන්නේ වටේ පිරිස වැඩ කරන්නේ නැති පිරිසක් ඉන්නේ කියලා. අපි එතකොට හිතනවා ඒ කියන්නේ මීට වැඩි දෙයක් කරන්න ඕනේ මේ කරන ප්‍රමාණය ඇති කියලා. ඉතින් මං කියන්නේ මේ වටපිටාවක් තියෙන එක හොඳයි. නැත්තම් ඒ කියන්නේ හරියට සිං කරන්න බැරි ගායකයෙක් නම් කාලයක් ඉද්දි ඒක එහෙමම ඉබේම හැලෙලා එහෙම වෙච්ච තිතරන් ඉතින් මේ වෙලා මනුවේලත් මේ එක්ස්පීරියන්ස් එකත් එක දැකලා ඇති. මං කියන්නේ මේ කාලේ ඉන්න හොඳට සිං කරන්න පුළුවන් මියුසික් ගැන දැනුමක් තියෙන අය ඉතින් හරිම සතුටුයි. ඒ කාලේ සින්දු කියලා එළියට එන්න පුළුවන් එච් එක.